සුබ දවසක් යාළුවනේ. අන්න ඉතින් අද අපි හැමෝටම නිවාඩු දවසක්. ඒ හින්දා අද අපි ගාල්ල යන්න තමයි හදන්නේ. අප්පච්චිට නම් මේ ගමනේ යන්නුනේ නෑ. මොකද අප්පච්චිට එදා ගොඩක් වැඩ තිබුණා. හැබැයි අප්පච්චිව පුව බස් එකට ළඟට ගිහින් දාන්න නම් ආවා. අපි හයිවේ එකේ තමයි මේ ගමනේ යන්නේ. ටිකක් දුර ගියාට පස්සේ සර්විස් ඒරියා එකෙන් වාහනේ නවත්තලා අපි ගෙනාපු කෑම කෑවා. සර්විස් ඒරියා එකේ තිබ්බ ෂොප්ස් වල ටිකක් ඇවිදලා යන ගමන් කකා යන්න කෑම ටිකකුත් අරගත්තා. අපි මාත්ගග ළඟට ඇවිල්ලා තමයි ඉන්නේ. එතන සෑහෙන බෝට්ස් නවත්තලා තිබුණා. අපි ඉතින් ඊට පස්සේ එක බෝට් එකක නැගලා අපේ රයිඩ් එක පටන් ගන්න තමයි හදන්නේ. අපි දැන් එතන යන්න පිටත් වුණා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මම ආසම පාලන් යටින් බෝට් එකේ යන්න. ඒක හරිම ජොලි වැඩක්. අපි කියපු වෙලාවේ ටිකක් අවුවයි. ඒ හුලං අදි වැඩි යනකොට ඒ අවුව දැනෙන්නේවත් නැහැ. අපේ ආච්චි නම් ඉතින් ෂෝක් එකට යනවා. මේ මාදුකගේ යනකොට දකින්නට ලැබෙනවට පරිසරය නම් මාරම ලස්සනයි. ඒ ගැන නම් වචන වලින් කියන්නවත් බැරි තරම්. ඔයාලත් මාදුකගේ ගිහිල්ලා නැත්නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. අපි බලමු තව ඉස්සරහට මොන බලන්න ලැබෙයිද කියලා. මේ ඉන්නේ අපේ ටී අයියා. මේ අනිත් බෝට් එකේ යන්නේ අපේ අනිත් කට්ටිය. මේ අහන්නක ඉතින් මේ ගඟේ ගොඩාක් තැන්වල ඉස්සකඩු දකින්නට තියෙනවා. ඔන්න ඉතින් ඉස්සරහා පේනවා ඔයාලට ලොකු ඉස්සකඩුවක් තියෙනවා. ඔයාලට කියන්න ඔයාලා බලලා තියෙනවද සරින වාහිනිය කියපු කොරක්කුට්ටුම ටෙලිඩ්‍රාමා එක? අන්න ඒ ටෙලිඩ්‍රාමා එකත් ෂූට් කරලා තියෙන්නේ මෙන්න මේ මාදුකගත් එක්ක. බලන්නකෝ අනේ අපේ අයියා යන ලස්සන. අපිත් එක ගියා එතන හිටපු අයියලා දෙන්නෙක්. එයාලා අපිට මේ මාදුකග ගැන ගොඩාක් දේවල් කියලා දුන්නා. එයාලා කිව්වා මේ මාදුකගේ දූපත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා කියලා. අපි ඊට පස්සේ එක දූපතකින් කොට බැස්සා. ඒකේ නම තමයි කුරුදු දූව. අපි බලමු ඒකේ මොකද කරන්න කියලා. මේ කුරුදු දූව ප්‍රසිද්ධ කුරුදු වලට. මේ දූපතේ ගොඩාක් කුරුදු ගස් දකින්නට තියෙනවා. මෙතන හිටිය සීය කෙනෙක්. එයා අපිට කුරුදු තලන හැටි කියලා දුන්නා. අපිට ඒ කුරුදු වලින් හදන රසම රස තේකකුත් හම්බුණා. ඒ කුරුදු තේක ටිකක් පැණි රහයි. ඒ වුණාට ගොඩාක් රසයි. අපිට ඒ සීයා ගොඩාක් දේවල් කියලා දුන්නා කුරුදු ගැන. අපි එතන ටිකක් වෙලා හිටියට පස්සේ එයාලා ගෙනල්ලා දුන්නා කුරුදු වලින් හදන එක දේවල්. අපි නැන්දා ඒව දැකලා කුරුදු කුඩු එකක් ගත්තා. අපි එතන ටිකක් වෙලා හිටපු හින්දා දැන් පිටත් වෙන්න තමයි හදන්නේ. අපි ඊට පස්සේ අපේ බෝට් එකට නැගලා ආයෙ රයිඩ් එක පටන් ගත්තා. මේ කඩල් ගස් නම් මාර ලස්සනයි. ඒ අතරින් යනකොට අපේ ඇඟට මාර කූල් එකක් දැනෙනවා. මේ ෆීලින් එක ගන්න නම් ඔයාලත් මාදුකගේ ගිහින් බලන්න. පුංචි දේවාලයක් තියෙනවා. අපි ඊගාවට යන්නේ කොත්තුව රජමහා විහාරයට. මේ විහාරය දැක්කාම අපේ හිත් නිවෙනවා. අපි පන්සල ඇතුළට ආවට පස්සේ බෝවත් එලිලා හිටියා.
ලොකු දඩලෙන් පැංචෙක්. එයා පන්සලේම ඉන්න යාළුවෙක් කියලා තමයි දැනගන්න ලැබුණේ. පන්සලට කියපු හැමෝටම හාමුදුරුවෝ පිරිත්නුවලකුත් වැන්දා. දූපතක පන්සලක් විතරක් තියෙන එකම රජමහා විහාරය තමයි මේ කොත්තුව රජමහා විහාරය කියලා කියන්නේ. අපිට මේ කොත්තුව රජමහා විහාරය ගැන දැනගන්න වීඩියෝ එකකුත් පෙන්නුවා. මෙහෙම යනකොට අපි සින්දු කියන්නත් අමතක කරේ නෑ. ඊට පස්සේ අපි ගියේ වෙනස් දෙයක් try කරලා බලන්න. ඒ තමයි fish therapy. මේක නම් මගේ first time. ඉතින් ටිකක් බය වෙලා තමයි හිටියේ. හැබැයි ටිකක් කරලා යද්දී ඒ බය ඇරුණා. මේ ඉන්නේ අපේ අයියා හොඳට කකුල දාගෙන. දැන් නම් ඉතින් බය ඇනිලා ෂෝක් එකට ඉන්නවා. හැබැයි ඉතින් මාළු කනකට ටිකක් කිචිත් වගේ. අපි ඊට පස්සේ ගියා ගගමැද පාවෙමින් තියන චූටි කඩේකට. ගිහිල්ලා පොඩ්ඩක් ප්‍රශ්නක් වෙලා එන්න. කොච්චර ඩ්‍රින්ක්ස් වර්ග එතන තිබ්බත් මං නම් බිව්වේ චූටි ස්ප්‍රයිට් එකක්. අපේ අක්කා තැඹිලි එකක් ගත්තා. මං ඉතින් ඒකන චුට්ටක් බිව්වා. අපි ඊට පස්සේ ආපහු වෙන්න පිටත් වුණා. ඔන්න ඉතින් දැන් අපේ මාදුකාගෙන් එළියට ඇවිල්ලා තමයි ඉන්නේ. එහෙනම් ඉතින් වෙනත් දවසක තවත් අලුත් vlog එකකින් අපි ආයේ හම්බෙමු. එහෙනම් හැමෝටම බයි.